ඉතින් යාළුවනේ සුන්දර කත්නූරුවට උන් අලුත් දවසක් උදා වුණා. අද තමයි අයියාගේ දහවල් දාන දවස. අපේ කත්නූරේ ස්වාමින් වහන්සේගේ වීඩියෝ එකට එකක් බෝරින් වෙයි. ඒ විසිවාදනය කරන නිසා ඒත් ස්කිප් නොකර බලාගෙන ඉන්න. ඉතින් මේ පොලිමට එන්නේ අපේ වාදකයෝ ටික දහවල් දානයට කලින් ඒ විසිවාදනය කරන්න තමයි මේ සැරසෙන්නේ. දන්න දේ හරියට කරන නිහතමානී කලා ශිල්පියෝ ටික. ඉතින් අපිට වඩා දක්ෂ විශ්වාදන ශිල්පීන් ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඒ සියලු දෙනාටත් ආයුබෝවන් කියමි. ඔන්න දහවල් විශ පූජාව පටන් ගත්තා. බලාගෙන ඉන්න මොනවා හරි තේරෙයි. ඔන්න ඉතින් දහවල් හේවිස පූජා ඉවරයි. දැන් තියෙන්නේ කරඬු වඩම්මන්න. මම ගිහින් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා කොතනින්ද දඬ වඩම්මන්නේ? හාමුදුරු කීනමක් වඩිනවද? ඒ වගේ දේවල් ඉතින් කතා කරන්නත් ආසයි. හැම වෙලෙම කතා කරන්න බෑ. මොකද ස්වාමීන් වහන්සේ වෙන හැම කෙනාටම ලොකු පහත් ભેදකින් තොරව එක වගේ කතා කරා. හැමෝමත් එක්ක ෆොටෝ ගැහුවා. ස්වාමීන් වහන්සේට මොකක් වෙහෙස ඇති. ඊයේ ඉඳන්ම ෆොටෝ ගහනවා සියලු දෙනාටම බුදු සරණයි කියලා 100ක් ආවත් 200ක් ආවත් සියලු දෙනාගේ ඔළුවට ගාලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරා. අපිට තවත් යාළුවෙක් හම්බුණා. ඒ තමයි ඩබින්නයි. තමන්ගේ කවි හැකියාවෙන් මුළු ලෝකයක් අමානන්දයටපත් කර ඒ ලස්සන සොඳුරු මිනිස්සෙක් අපිට හම්බුණා. මිනිසුන් විවිධ කතා කොච්චර කිව්වත් හදවත පිරිසුදු මිනිසයාට කවදාවත් වරදින්නේ නැහැ. එයාට සුබ පතමි. දෙයියන් මේ කරඬු වඩම්මන්න. එනම් බලාගෙන ඉන්න අවසාන වෙනකම්. අවසානයේ තමයි හොඳ දේවල්. ඔන්න ඉතින් ඒ දාන පින්කමත් නිමා වුණා. ස්වාමීන් වහන්සේ අපිට එන්න කියලා අපටත් ආහාර ගන්න සැලැස්සුවා. අපි දැන් මේ රැඳී ඉන්නේ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා නැවත අපේ නිවෙස් බලා යන්න තියෙන්නේ ඒ පාරෙමනේ. කැඩුන බයික් හදාගෙන අපි සියලු දෙනා විශ්ර යන්නයි මේ සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම හොඳ ස්වාමීන් වහන්සේ නම. අපිට ආදරයෙන් සැලකුවා. කිසිම වෙනසක් කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට চিරාත් කාලයක් මේ ශාසනයේ උන්නතිය උදෙසා ධර්මය දේශනා කරන්න හැකියවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔන්න ඉතින් අපිත් යන්න ලෑස්ති වෙනවා. ආයේ හම්බෙමු. පළවෙනිදා අපි හම්බ වෙනවනේ.
නෝරුව කියන්නේ ඇත්තරම ලස්සන ගමක්. ඒ වගේම හිත හොඳ ගුණ යහපත්කම් වලින් පිරුණු සැබෑ සුන්දර මිනිස්සු සිටින ගමක්. එවන් ගමකින් මෙවන් ස්වාමින් වහන්සේ කෙනෙක් බිහි වෙනවා කියන එක අරුම පුදුමයක් නෙවෙයි කියලා මට සහ ගියපු අපේ සියලු දෙනාටම සිතිච්ච කාරණාවක්. ඉතින් මෙවන් ලස්සන වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු. ඔය සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සුන්දර ගමන අප නිමා කරනවා.